හයි ළමයි ඔන්න අදත් ගෙනාව රසම රස ඩයට් රෙසිපි එකක්. නමු මේ රසම රස ඩයට් සෑන්ඩ්විච් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේක ඔයාට බ්‍රෙක්ෆාස්ට් එකට හරි ලන්ච් එකට හරි ගන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. පෑන් එක හීට් වෙන්න තියලා ඒකට මම බටර් වලින් තේ හැඳි කාලක් වගේ එකතු කරගත්තා. ඒක මේ විදිහට මෙල්ට් වෙද්දී මම බිත්තර දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට හිමාලයන් පිං කුණු ටිකක් එකතු කරලා මේ විදිහට මික්ස් කරලා මෙන්න මෙහෙම හොඳට ස්ක්‍රැම්බල් වගේ චුට්ටක් කරගන්නවා. කරගෙන මල්ටි ග්‍රේන් පාන් එකකින් පෙති දෙකක් අරගෙන මේ විදිහට තියලා බිත්තරත් එක්ක ෆ්‍රයි වෙනකන් ටිකක් කරලා තියලා තියන්න ඕනේ. මේ පාන් එක මම ගත්ත කීල්ස් එකේ මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකක ගෙනලා තියෙනවා. මේ පාන් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මල්ටි ග්‍රේන් බ්‍රෙඩ් එකක් විදිහට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් ඩයට් එකේදී. මේකේ කැලරීස් මැක්‍රෝස් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔයාලට වෙනද වගේම දාලා තියන්න. ඔන්න දැන් අපේ බිත්තර එක කුක් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේක ෆෝල්ඩ් කරගන්න. ෆෝල්ඩ් කරලා අපිට පුළුවන් මේක මැද්දට ෆිලින් එක එකතු කරගන්න. මේකේ ෆිලින් එකට ලූණු එකතු කරගන්න. මම මෙතන බීලූණු ගෙඩි භාගයක් වගේ තමයි අරන් තියෙන්නේ. ඊට පස්සේ තක්කාලි ගෙඩි භාගයක් මේ විදිහට කපලා ඒ වගේම මාළු මිරිස් එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් මේකට බෙල් පෙපර් නැත්නම් ඔයා කැමති ඕනම දෙයක් එකතු කරගන්න. ඔයාගේ කැලරි ලිමිට් එක ඇතුලේ. මේ එකතු කරගන්නේ කොත්මලේකේ ලෝ ෆැට් චීස් වෙජ් එකක් චූටියට කපලා. ඔන්න ඒකත් එකතු කරගෙන දැන් මේක මේ විදිහට ෆෝල්ඩ් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් හරියම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒත් එක්කම මම මෙතන කිරි තේ එකක් හදාගත්තා. non fat කිරි එකට තේ එකතු කරලා තමයි හදාගත්තේ. ඉතින් ඒකට මම එකතු කරගන්නවා මගේ සීනි ආදේශකයේ ස්ටීවියා. ඒකෙන් බින්දුවක් එකතු කරගත්තම මේ තේ එකට හොඳටම ප්‍රමාණවත් සීනි රසය මේ විදිහටම දෙනවා. හැබැයි අපේ රුධිරයේ සීනි මට්ටම වැඩිවීමක් වෙන්නේ නැති නිසා මේක පාවිච්චි කරා කියලා අපිට blood sugar spike එකක් වෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් අපිට පුළුවන් අපේ ෆැට් එක ඉක්මනින්ම බර්න් කරගන්න. ඒ නිසා ඔයාට දියවැඩියාව තියෙනවා නම් එහෙම වුණත් මේක පාවිච්චි කරන්න පුළුවන් බය නැතුව. ඔන්න අපේ ඩයට් මීල් එක රෙඩි. ඉතින් හරිම ක්‍රිස්පි. මම ආල්ට සද්දය අහනවා. ඉතින් මේක ඔයා try කරලා බලන්න අනිවාර්යයෙන්ම. මම පල්ලෙහා description box එකේ වෙනදා වගේම ඔයාට macros nutritious මෙන්ෂන් කරලා තියන්න. ගොඩක් දාන්න විදිහට සුදු පාන් වලට වඩා දුබුරු පාන් හොඳයි කියලා මතයක් තිබුණට දැන් ගොඩ දෙනෙක් දන්නවා ඒක එහෙම නෑ කියලා. ඉතින් ඒවයි කැලරි සහ පිෂ්ඨයන් අතින් කිසිම වෙනසක් නැහැ ලොකුවට. ඒ නිසා ඔයාට පුළුවන් නම් මෙන්න මේ වගේ මල්ටි ග්‍රේන් පාන් එකකට ඔප්ෂන් එකක් විදිහට යන්න. ඔයාට පුළුවන් වගේ weight loss journey එක ඇතුළේ මේ වගේ රසම රස සෑන්ඩ්විචස් හදලා රස විඳින ගමන් බර අඩු කරගන්න. එහෙනම් අනිවාර්යෙන් මේ රෙසිපි එකට try එකක් දෙන්න. තවත් දවසක රසම රස ඩයට් රෙසිපි එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. bye bye.